ආයිබෝවන් මම ගංගා නානාකාර. හැමෝම දන්න විදියට කිව්වොත් හැපි ලිවිං ගංගා. අද මම කතා කරන්න හිතුවේ ඩීක්ලටරින් ගැන. මොකද්ද මේ ඩීක්ලටරින් කියන්නේ? ඩීක්ලටරින් කියන්නේ අනවශ්‍ය දේවල් අපේ ජීවිතයෙන් ඉවත් කිරීම ගැන. මං පුංචි කතාවකින් එහෙම නැත්නම් මගේ පොඩි අත්දැකීමකින්ම අද මම මේ වීඩියෝ එක පටන් ගන්නවා. මීට අවුරුදු 27කට විතර කලින් මම මගේ ෆස්ට් ජොබ් එකේ ඉන්ටර්විව් එකකට යනකොට ගිහිල්ලා එතන මම ඒ කම්පැනි එකේ ඉන්ටර්විව් එකට මගේ වෙලාව වෙනකන් වාඩි වෙලා ඉන්නකොට උදේ පාන්දර ඒ කම්පැනි එකේ වැඩ කරන සේවක සේවිකාවෝ ඒ කම්පැනි එක ඇතුළට යනකොට එදායි ඔෆිස් එකට යනකොට ඔවුන්ට තිබුණේ ඔවුන්ගේ අටෙන්ඩන්ස් එහෙම නැත්නම් පැමිණීම ලකුණු කරන්න ඔවුන්ට තිබුණේ පොතක අත්සන් කරන්න. මම කියන්නේ ගොඩාක් ඈත කාලේ අවුරුදු 27කට කලින්. මොකද අද කාලේ වගේ ෆින්ගර් ප්‍රින්ට් මැෂින්ස් එහෙම නැත්නම් ස්වයිප් කාඩ්ස් එහෙම තිබුණේ නැති නිසා ඔවුන්ට තිබුණේ අටෙන්ඩන්ස් මාක් කරන්න පොතේ සයින් කරලා. ඉතින් ඒ අවස්ථාවේදී එක කාන්තාවක් එතනට පැමිණලා උදේ ඔෆිස් එකට එනකොට අයගේ හෑන්ඩ් බෑග් එකේ පෑනක් හොයනවා පොත සයින් කරන්න. අන්තිමට අය ඔෆිස් එකේ ඉස්සරහම හෑන්ඩ් බෑග් එකේ තියෙන සියලුම දේවල් එළියට ඇදලා එළියෙන් තියලා පෑන හෙව්වත් පෑන හොයාගන්න ලැබුණේ නැහැ. අන්තිමට එතන ඉන්ටර්විව් එකට ආපු අපි කීප දෙනෙක් වාඩි වෙලා හිටියා. එයින් කෙනෙකුගෙන් අය පෑනක් ඉල්ලගෙන තමයි අටෙන්ඩන්ස් සයින් කරලා ඔෆිස් එක ඇතුළට ගියේ. මං හිතන්නේ එදා තමයි මම ජීවිතේට මේ ඩීක්ලටරින් කියන දේ ගැන හිතන්න පටන්ගෙන මගේ ඩීක්ලටරින් ජර්නි එක පටන් ගත්තේ අන්න එදා කියලා කිව්වොත් හරි. මමත් එදා ඉගෙන ගත්තා සමහර විට නෙමෙයි ඇත්තටම මගේ හෑන්ඩ් බෑග් එකත් මෙන්න මේ වගේ නේද කියලා මට හිතෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා මම එදා ගෙදර ඇවිල්ලා මුලින්ම කරේ මගේ හෑන්ඩ් බෑග් එක සුද්ධ පවිත්‍ර කරගන්න එක. ඒ කියන්නේ මගේ හෑන්ඩ් බෑග් එකේ පිරලා තිබුණු අනවශ්‍ය දේවල් සියල්ල ඉවත් කරලා මම ඒක බොහොම පිළිවෙලට බොහොම ඕගනයිස් කරගත්තා මගේ බෑග් එක. අතරම කිව්වොත් ඒ හෑන්ඩ් බෑග් එකේ වැඩිපුරම තිබුණේ අනවශ්‍ය දේවල්. පරණ බස් ටිකට්ස්, ඊට පස්සේ ලියවෙන්නේ නැති පැන්සල්, ලිප්ස්ටික් කිහිපයක්, සමහර ලිප්ස්ටික් පාවිච්චි කරන්න බැරි තරමටම විනාශ වෙලා තිබුණා ඒවා. ඊට පස්සේ නෝට්බුක්ස් තිබුණා. ඊට පස්සේ ඒ කාලේ අපිට තිබුණා නේ ඩේ කාඩ්ස් කියලා. අන්න ඒ වගේ ඩේ කාඩ්ස් කීපයක් තමයි වගේ අනම්මනම් ඇත්තටම කිව්වොත් බොහොම කිසිම වැදගත්කමට නැති දේවල් තමයි මේ මගේ හෑන්ඩ් බෑග් එකේ තිබුණේ. ඉතින් එදා ඉඳලා මම පුරුද්දක් වශයෙන් මම ටිකෙන් ටික මේක වැඩි දියුණු කරගත්තා මගේ ජීවිතෙන් අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. මෙන්න මේ විදිහට මේ අනවශ්‍ය දේවල් ඉවත් කිරීම නිසා ඇත්තටම මට හරියම පහසුවක් දැනෙන්න පටන් ගත්තා. එතකොට මට මගේ වෙලාව ඉතුරු වුණා. මොකද මේ අනවශ්‍ය දේවල් මගේ හෑන්ඩ් බෑග් එකේ, මගේ ගෙදර, එහෙම නැත්නම් මගේ මේසේ, මගේ කබඩ්ස් වල නැති නිසා මට යම් දෙයක් හොයාගන්න හරි ලෙහෙසි වුණා, පහසු වුණා. වෙලාව ගත වුණේ නැහැ. මෙන්න මේ ඒ වගේම දැන් මම ඊට කලිනුත් මේක මගේ අපි ජීවත් වෙන විදිය එහෙම නැත්නම් less is more කියන සංකල්පය අනුව අපි ජීවත් වෙනවා කියන වීඩියෝ එකේ මම මේක කතා කරා. ගොඩක් වැඩිපුර නෙමෙයි ටිකක් මම මේක ටච් කරා. මම මේ වීඩියෝ එකේ link එකත් පහලින් description box එකේ දාන්නම්. ඔබ ඒකත් බලන්න. ඇත්තටම මෙන්න මේ ඩීක්ලටරින් එක අපිට වැඩි වශයෙන්ම ඉතාමත්ම ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන් ගත්තේ අපි අපේ ගේ හදලා ඊට පස්සේ මේ ගෙදර ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ මම මේ වීඩියෝ එකේත් කිව්වා වගේ අපිට තියෙන ඉතාම පුංචි ගයක් නිසා අපි හැමතිස්සෙම උත්සුක වුණා අපේ ගෙදරින් අනවශ්‍ය දේවල්, ඒ කියන්නේ අපි පාවිච්චියට ගන්න නැති දේවල් ඉවත් කරලා
අත්‍යවශ්‍යම දේවල් විතරක් තියාගන්න තැනටපත් වුණා. ඉතින් මෙන්න මේ හේතුව නිසා අපිට ඇත්තටම හරි පහසුවක් දැනෙන්න පටන් ගත්තා. ඉතින් මම මේ ගැන ඔබට කතා කරනකොට මම කියන්න කැමති මේ ඩීක්ලටරින් කියන්නේ එහෙම නැත්නම් මේ ඩීක්ලටරින් කියන සබ්ජෙක්ට් එක ටිකක් විතර ඉදිරියට ගියොත් මේක අවස්ථා තුනකට අපිට බෙදන්න පුළුවන්. පළවෙනි අවස්ථාව නැත්නම් පළවෙනි පියවර තමයි ඔබේ ජීවිතයේ තියෙන භෞතික දේවල්. ඒ කියන්නේ ෆිසිකල්. ඒ කියන්නේ අනවශ්‍ය භෞතික දේවල් ඔබේ ජීවිතයෙන් ඔබේ ගෙදරින් ඉවත් කිරීම. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි අර පළවෙනි පියවර කරගෙන යනකොටම ඔබට මේ දෙවෙනි පියවර සඳහාත් අවස්ථාවක් නිකම්ම ඔබට හිතෙනවා මේ දෙවෙනි පියවරත් කරොත් හොඳයි කියලා. ඒ තමයි ඔබේ මනසේ තියෙන අනවශ්‍ය දේවල් මනසින් ඉවත් කිරීම. ඒ කියන්නේ අපි කිව්වොත් නෙගටිව් සිතුවිලි, වැඩකට නැතිව හිතන දේවල්, ඒවා ඉවත් කිරීම තමයි මේ ඩීක්ලටරින් එකේ දෙවෙනි පියවර විදියට මම අනුගමනය කරන්නේ. ඊට පස්සේ මේ දෙවෙනි පියවර ටිකෙන් ටික යනකොට අපිට එනවා ඊළඟ පියවර. ඒක තමයි මේ සාමාන්‍යයෙන් අපි කියන සෝෂල් ඩීක්ලටරින් කියලා. සෝෂල් ඩීක්ලටරින් කියන්නේ අපේ ජීවිතයට බද්ධ වෙලා ඉන්න සමහර අනවශ්‍ය මිනිසුන් අපි පොඩ උන්ගෙන් අපි ඈත් වෙන්න උත්සාහ කිරීම. අපි සමහරකට කියනවා ටොක්සික් අය කියලා. එහෙම නැත්නම් විෂසහිත මිනිසුන්. එහෙම නැත්නම් හැමතිස්සෙම අපිට නෙගටිව් වයිබ් එකක් දෙන අය. එහෙම නැත්නම් අපිට හැමතිස්සෙම කරදරකාරී අයව කෙමින් අපේ ජීවිතේ නිවත් කිරීම තමයි මේ සෝෂල් ඩීක්ලටරින් කියලා කියන්නේ. ඇත්තටම ගත්තොත් දැන් මම මේ ඩීක්ලටරින් ගැන බොහොම සවිඥානිකව එහෙම නැත්නම් හරිය කොන්ෂස්ලි හිතන නිසා මම මෙන්න මේ පියවර තුනම මගේ ජීවිතයට බද්ධ කරගෙන තියෙන කෙනෙක්. ඉතින් ඇත්තටම මෙන්න මේ ඩීක්ලටරින් එහෙම නැත්නම් අනවශ්‍ය දේවල්, අනවශ්‍ය පුද්ගලයන්, අනවශ්‍ය සිතුවිලි ඉවත් කිරීම නිසා ඇත්තටම මගේ ජීවිතේ පහසු වෙලා තියෙනවා. හරි සැනසීමක් ලැබිලා තියෙනවා. දැන් කොහොමදත් අපි මේ channel එකෙන් කතා කරන්නේ සතුටින් ජීවත් වීම ගැනනේ, happy living ගැනනේ. ඉතින් ඇත්තට මේ සතුටින් ජීවත් වීමට මේ ඩීක්ලටරින් මට මාර විදිහටම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. දැන් ඔබට එන ප්‍රශ්නේ තමයි ඔබ ඩීක්ලටරින් එහෙම නැත්නම් අනවශ්‍ය දේවල් කොහොමද ඉවත් කරන්නේ කියන එක. ඇත්තටම බලුවොත් දැන් මේක බලන බොහෝ දෙනෙකුට ගෙවල් වල එහෙම නැත්නම් ඔබගේ හෑන්ඩ් බෑග් එකේ නැත්නම් පිරිමි පක්ෂය ගත්තොත් ඔබ පාවිච්චි කරන වොලට් එක එහෙම නැත්නම් පර්ස් එකේ වෙන්න පුළුවන්, කබඩ්ස් වල වෙන්න පුළුවන්, ගෙදර ඕන තරම් ඇති අනවශ්‍ය දේවල් පිරීලා ඇති. සමහරක් වෙලාවට මේ අනවශ්‍ය දේවල් ඔබ තියාගෙන ඉන්නේ මේක කවදා හරි ඕන වෙයි කියන අදහසින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ මේ අනවශ්‍ය දේවල් තියාගෙන ඉන්නවා මේ දේවල් එක්ක තිබෙන මතකයන් විනාශ කරන්න බැරි නිසා. ඒ කියන්නේ සමහරක් විට sentimental value එකක් තියෙන දේවල් නිසා වෙන්න පුළුවන්. ඔබ මේ දේවල් ඔබ තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම වෙන්න පුළුවන් දැන් ඔබට සමහරකට කම්මැලිකම නිසා ඔබ දේවල් ගොඩ ගහගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දේවල් ඉවත් කරන්න මතක නැතිවීම නිසා සමහර විට අලුත් දේවල් ඔබ ගන්නවා. ඔබ දන්නේ නැහැ පරණ මොනවද ඔබට තියෙන්නේ කියලා. ඒක නිසාත් ඔබ ගොඩක් දේවල් ගොඩ ගහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මම හිතන්නේ අපි මේක කොහෙන් හරි පටන් ගන්න ඕන. මම හිතනවා දැන් මේ ඉදිරි තව සති දෙකකින් විතර අපිට මේ සිංහල අලුත් අවුරුද්දත් උදා වෙනවා. මම හිතනවා මේ කාලේ ඔබට මෙන්න මේ දවස්වල දැන් හෙට අනිද්දා ඔබට එනවා සතියන්තය වීකෙන්ඩ් එක. ඉතින් එතකොට මම හිතන්නේ මෙතනින් අපිට පුළුවන් මෙන්න මේකේ වාසිය ලබා ගන්න. වාසිය ලබාගෙන ඔබට පුළුවන් ඔබගේ ගෙදර තියෙන අනවශ්‍ය දේවල් ඔබට ඉවත් කරන්න පොඩි ශ්‍රම දානයක් වගේ එකක් කරන්නත් පුළුවන් ඔබට.
මේක බොහොම ඔබ තනියෙන් ඉන්නවා නම් ඔබට තනියෙන් මේක කරන්නත් පුළුවන්. මේක ඔබේ ජීවිතයෙන් අනවශ්‍ය දේවල් ඉවත් කිරීමේ පළවෙනි පියවර විදියට ඔබට මේක මේ වීකෙන්ඩ් එකේ අත්හදා බලන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඔබේ දරුවන් ඉන්නවා, ඔබේ පවුලේ අය ඉන්නවා. ඒගොල්ලන් එකතු කරගෙන මේක පොඩි ශ්‍රම දානයක් ආකාරයෙන් මේක පටන් ගන්නත් පුළුවන්. අපි බලමු එමනම් කොහොමද දැන් මේ වැඩේ කරන්න කියන එක. දැන් මේක ඔබගේ ගෙදර බැලුවොත් අර මම කලින් කිව්වා වගේ ඉතාමත්ම හැමතැනම සෑහෙන අනවශ්‍ය දේවල් පිරීලා ඇති. හැබැයි අපි ඔබ දන්නේ නැහැ කොච්චර තියනවද කියන එක අනවශ්‍ය දේවල්. ඒ නිසා ඔබට කරන්න පුළුවන් මේක දැන් ඔබ එකපාරටම මුළු ගේම අනිත් පැත්ත පෙරලලා මුළු ගේම ශ්‍රම දානයක් කරන්න පටන් ගත්තොත් ওই වැඩේ හරියන්නේ නැහැ. මොකද ඕක ඔබට එපා වෙනවා. ඒක නිසා මම ඔබට කියනවා පොඩි දෙයකින් පටන් ගන්න මේ කරන වැඩේ. දැන් උදාහරණයක් විදිහට අර මම ඔබට කිව්වනේ මගේ ඩීක්ලටරින් ජර්නි එක මම පටන් ගත්තේ මගේ හෑන්ඩ් බෑග් එක තිබෙන අනවශ්‍ය දේවල් ඉවත් කරලා කියලා. ඉතින් ඔබට පුළුවන් මේක ඔබ පුද්ගලිකව මේ දේ පටන් ගන්නවා නම් ඔබට එතනින්ම උනත් පටන් ගන්න පුළුවන්. ඔබට පුළුවන් ඒක ෆස්ට් ස්ටෙප් එක විදියට පටන් ගන්න. ඔබගේ හෑන්ඩ් බෑග් එක තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම ඉවත් කරලා අවශ්‍යම දේවල් විතරක් ඔබ දාගන්නීම ඔන්න ඔබ ෆස්ට් ස්ටෙප් එක එතනින් ඔබ පුද්ගලිකව පර්සනලි ඔබ මේ දෙයට පොඩි පියවරක් තැබුවා. පිරිමි පක්ෂයට පුළුවන් ඔබගේ පර්ස් එක ඩීක්ලටර් කරන්න. එහෙම නැත්නම් දැන් ඔබ දැන් මේ ශ්‍රම දානයට කරන පළවෙනි පියවර විදියට ඔබට පුළුවන් ගෙදර එක කබඩ් එකක් තෝරගෙන මේ කබඩ් එක විතරක් මුලින්ම මේක ඩීක්ලටර් කරලා බලන්න පුළුවන්. දැන් මේ ඩීක්ලටර් කරනකොට ඔබට මෙහෙම කරන්න පුළුවන්. දැන් මම කියන්නේ නෑ මේ කබඩ් එකේ තියෙන සියලුම දේවල් විසි කරන්න කියන එක නෙමෙයි කියන්නේ. ඔබට පුළුවන් මුලින්ම මේ කබඩ් එකේ තියෙන සියලුම දේවල් එළියට ගන්න. එළියට අරගෙන තියලා ඔබට මේවා වෙන් කරන්න පුළුවන්. ඔබට පුළුවන් මෙතෙන්දී කරන්න පුළුවන් ඔබ මේ පහුගිය අවුරුදු 2 කියමුකෝ පහුගිය අවුරුදු 2 තුල පාවිච්චි නොකරපු යම් දේවල් ටිකක් ඔබට පැත්තකට කරන්න පුළුවන්. එතකොට ඔබට බලා ගන්න පුළුවන් ඇත්තටම ඔබ මේ පහුගිය අවුරුදු 2 තුල කොච්චර සුළු ප්‍රමාණයක්ද මේ කබඩ් එකේ තියෙන බඩු වලින් පාවිච්චි කරලා තියෙන්නේ කියන එක. අන්න එතකොට ඔබට පුළුවන් ඔබට අත්‍යවශ්‍ය ඒවා මොනවද අත්‍යවශ්‍ය නොවන ඒවා මොනවද කියලා හඳුනා ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් අර කබඩ් එක නැවත පිළිවෙලට සකස් කරන්න ඔබට අත්‍යවශ්‍ය දේවල් වලින් පමණයි. දැන් ඔබට තියෙනවා එළියේ පහුගිය අවුරුදු 2 තුල පාවිච්චි නොකරපු දේවල්. ඒ කියන්නේ අනවශ්‍ය දේවල්. ඔබට ඒ ටිකක් දැන් ඔබට කොටස් කරන්න පුළුවන්. නැවත කෙනෙකුට පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. අපි කියනවා ඩොනේට් කරන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් සමහර ඇඳුම් ඔබේ කබඩ් එකේ ඇති. ඔබ අවුරුදු 2ක් තුලම මේ ඇඳුම ඇඳලා නැහැ. මොකද ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා ඔබ තව ටිකක් කෙට්ටු වුණාම මේ ඇඳුම අඳින්න කියලා. හැබැයි ඔක අවුරුදු 2ක් තුල ඇඳලා නැත්නම් ඉදිරියටත් ඔබ කීයටවත් අඳින්නේ නැහැ. මොකද දැන් ෆැෂන් එක පරණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ සයිස් එකට මේක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් ඔබට පුළුවන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙනෙකුට මේක දෙන්න ඩොනේට් කරන්න පුළුවන්. සමහර විට ඔය කබඩ් එකේ ඇති කැඩිච්ච බිඳෙච්ච ගියපු දේවල්. ඒවා ඇත්තට ගත්තොත් කිසිම කෙනෙකුට පාවිච්චි කරන්න බැරි දේවල්. අන්න ඒ වගේ දේවල් ඔබට පුළුවන් විනාශ කරලා දාන්න. ඒ කියන්නේ ඔබ කුණු ගෙනියන අයට මේවා කුරුත් එක්ක තියන්න පුළුවන්. ඒතර ඒවා ඔබේ ගෙදරින් ඉවත් වෙනවා. ඔබ මෙන්න මේ දේ කරලා බලන්නකෝ. ඔබට හරිම පුදුම සැනසීමක්. ඔබට නිකන් මාර අචීව්මන්ට් එකක් දැනි. මං අපේ ගෙදර තිබිච්ච එක කබඩ් එකක් අද මම සුද්ධ කරලා ඩීක්ලටර් කරලා අනවශ්‍ය දේවල් ඉවත් කරලා දැම්මා කියන එක. මෙන්න මේ විදියට පොඩි පොඩි තැන් වලින් පටන් ගන්න ඔබ. එක දවසක කබඩ් එක ඩීක්ලටර් කරනවා. ඊළඟ දවසේ තව ලාච්චුවක් කරනවා. ඔන්න ඔය විදියට කරගෙන යනකොට ඔබට දැනෙන්න පටන් ගන්නවා ඔබගේ ජීවිතයට නිකන් අලුත් ඉඩහසරක් ලැබිලා තියෙනවා වගේ. අතම කියනවා නම් මේ අනවශ්‍ය දේවල් ඉවත් කිරීම තුළින් ඔබගේ ගෙදරට සෑහෙන කලෙලියක් එනවා.
මෙන්න මේ අනවශ්‍ය දේවල් පිරීලා තියෙනවා කියන්නේ මේවා නෙගටිව් එනර්ජිනේ මේවායි තැන්පත් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේවා gederin ඉවත් කිරීම තුළින් මේ නෙගටිව් එනර්ජි ඉවත් වෙලා ඔබට පොසිටිව් එනර්ජි සංසරණය වෙන්නත් හොඳ අවකාශයක් ඔබට ලැබෙනවා ඔබේ ගෙදර තුල. ඉතින් ඊට පස්සේ ඉතින් එතකොට ඔබට දැන් ඔබට හරි සන්තෝෂයක් දැනෙනවා ඔබට සතුටක් දැනෙනවා. ඊට පස්සේ අර කබඩ් එකෙන් ලාච්චුවෙන් දෙයක් හොයාගන්න පහසු වෙනවා. එතකොට අර ගෙදර වුණත් අර හැමතිස්සෙම අහනනේ කෝ අරක කෝ මේක කියලා. අනේ අහන වාර ගණන පව අඩු වෙයි ඔබට දැනේ. ඉතින් මේක ටිකක් කල් කරගෙන යනකොට ඔබට මේක නිකන් පුරුද්දක් විදියට දැනේ. මොකද මේකෙන් ඔබට ප්‍රතිලාභ ලැබෙනවානේ එතකොට. ඉතින් මෙන්න මෙහෙම කරනකොට ඔබට මේක නිකන් ඇඟටම අපි කියනවානේ ජීර්ණය වෙයි කියලා. දැන් මට නම් ඕක ඇඟටම ජීර්ණය වෙලා තියෙන්නේ. කොහොමදත් මම අවුරුද්දකට 2-3 පාරක්ම ඩීප් ඩීක්ලටරින් එකක් කරනවා. විශේෂයෙන්ම දැන් මේ සිංහල අවුරුද්දට තමයි එක වතාවක් මම ඩීප් ඩීක්ලටරින් එක කියන්නේ මුළු ගෙදරම අස්පස් කරලා අනවශ්‍ය දේවල් සියලුම අනවශ්‍ය දේවල් ඉවත් කරනවා මේ සිංහල අවුරුද්දට කලින්. සාමාන්‍යයෙන් මම අනිත් කරන අවස්ථාව තමයි සාමාන්‍යයෙන් අපි කැලෙන්ඩරේ අනුව අලුත් අවුරුද්දක් උදා වෙන්න කලින් කැලෙන්ඩර් අවුරුද්දක් උදා වෙන කලිනුත් අර පරණ අවුරුද්දේ තියෙන සියලුම අනවශ්‍ය දේවල් ඉවත් කරනවා. දැන් මෙන්න මෙහෙම කරනකොට අර මම කලින් කිව්වා වගේ ඊට පස්සේ අපිට මේක දැනෙන්න අර හිතට සහනයක් දැනෙන්න ගන්නකොට හිතෙනුත් අර අනවශ්‍ය දේවල් ඉවත් වෙන ස්වභාවයක් දැනෙනවා. මොකද අර අපිට හරි සැහැල්ලුවක් දැනෙනවානේ ওই අනවශ්‍ය දේවල් ඉවත් කිරීම නිසාම. එතකොට අර සමහරట్లాට අපි අර බොහොම ලහොඳ ඉඩකඩ තියෙන පරිසරයක ඉන්නකොට හිතට සැනසීම සැහැල්ලුව දැනෙන නිසා ඔබ ගැන හිතන්නත් කාලයක් එනවා එතකොට. එතකොට ඊට පස්සේ ඔබගේ හිතට එන නෙගටිව් දේවල් අයින් කරනවා. ඊට පස්සේ වැඩකට නැති ඒවා හිතනකොට අපිට ඕවා දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ටොක්සික් මිනිසුන් අයින් කරන එකත් මගේ අතින් සිද්ධ වෙනවා. මම හිතනවා මම මේ දෙවනි තුන්වෙනි පියවර ගැන අපි ඉදිරි වීඩියෝ එකකදී කතා කරමු. දැන් අද මම කතා කරේ ගොඩක් කියන්නේ ටිකක් විස්තරාත්මකව කතා කරමින් ෆිසිකල් දේවල් ඩීක්ලටර් කරන එක. නැත්නම් ගෙවල් වලින් ඔබගේ කබඩ්ස් වලින් පර්ස් එකෙන් හෑන්ඩ් බෑග් එකෙන් ඔබගේ මේසෙන් ওই දේවල් අනවශ්‍ය දේවල් ඉවත් කරන එක. මම හිතනවා ඔබ පළමු පියවර විදියට මේ දේ කරලා බලලා මට ප්‍රතිඵල කියන්න පුළුවන් නම් බොහොමත් හොඳයි. මාර කිව්වාගේ මේක ඔබගේ මේ උදාවන සිංහල අලුත් අවුරුද්දට ගෙවල් අස් කිරීමේ පළමු පියවර විදියට ඔබට මේක හෙට අනිද්දා කරලා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔබට යම් අදහසක් ලැබෙන්නේ නැති කියලා මේ ඩීක්ලටර් කරන එක ගැන. මොකද ඒක ඔබ කරන්න පටන් ගත්තට පස්සේ තමයි ඔබට මේක ප්‍රතිඵල ලැබෙන්නේ. නැත්නම් දැන් මේ වීඩියෝ එක අහුවයි කියලා බැලුවයි කියලා ඔබට එහෙම ඩීක්ලටර් කිරීමේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේක ඔබ කරලම බලන්න ඕන. කරලා බලලා ඉවර වෙලා ඔබට දැනෙන දේ කියන්නකෝ. ඊට පස්සේ අපි ඊළඟ පියවරවල් දෙකක් ගැන කතා කරමු. ඉතින් මම හිතනවා ඔබ යම් කිසි අදහසක් ගන්න නැති කියලා මේ ඩීක්ලටර් කියන්නේ මොකද්ද? ඒක කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් හැමදාම වගේ මගේ වීඩියෝ බලන අහන ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. Happy living. ජීවිතේ විඳවන්න නොවේ විඳින්න. මම ගංගා නානක්කාර.